මෙතනදී අපි සරලව කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඩොමේන් එකක් කියන්නේ අ, මොකක්ද කියලා. ඉතින් ඩොමේන් නේම් එක. අපි කියන සරල වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එක. මේක මොකක් හරි වෙබ්සයිට් එකට යන යූසර්ට ඒ වෙබ්සයිට් එක මතක තියාගන්න ඒකට ඇක්සස් කරන්න ලේසි කරන්න මෙන්න මේ ඩොමේන් එකකින් තමයි. උදාහරණයක් විදිහට google.com, facebook.com, bbc.com මේවට මතකයි. ඒතර එයා මේ වෙබ්සයිට් එකට ඇක්සස් කරන්නේ මෙන්න මේ ඩොමේන් එක through තමයි. ඉතින් ඩොමේන් එකක් කියන එක ඒ විදිහට සරලව කිව්වට මෙතන ඔයා සරලව දැනගන්න ඕනේ පොඩි process එකක් තියෙනවා මම ඔයාලට කියන්නම්. ඇත්තටම මේ කම්පියුටර් එකට එයා මතක තියාගන්නේ ඔයා වෙබ්සයිට් එකක් මතක තියාගන්න විදිහට නමින් නෙමෙයි. ඉතින් මෙතනදී අලුත් මැදිහත් කරුවෙක් වෙනවා. ඒ තමයි DNS කියලා කෙනෙක්. එයාගේ නම domain name server. ඉතින් මේ DNS කියන්නේ මෙහෙම දෙයක්. මෙයා තියාගෙන ඉන්නවා වෙබ්සයිට්ස් වල වෙබ්සයිට්ස් IP ඇඩ්‍රස් එකක් විදිහට. ඒක සරල උදාහරණයකින් මම මෙහෙම කියන්නම්. ඔයාලගේ ෆෝන් එකේ කෙනෙක්ව සේව් කරගන්නවා කෙනෙක්ව සේව් කරගන්නවා නමින්. එයාට ෆෝන් නම්බර් එකක් තියෙනවා. ඉතින් ඔයා හැමතිස්සෙම මේ ෆෝන් නම්බර් එක සම්පූර්ණයෙන් මතක තියාගෙන ඉන්නේ නැහනේ. එකපාරක් සේව් කරගත්තට පස්සේ. ඉතින් එයාට කතා කරන්න ඕන නම් ඔයා එයාගේ නම සර්ච් කරලා කෝල් එක ගන්නවා. ඉතින් ෆෝන් එක ඔයාට ඒ නම පෙන්නුවාට ෆෝන් එක එයාට කෝල් එක යවන්න පාවිච්චි කරන්නේ නමද? නැහැ. ෆෝන් නම්බර් එක. එයා ඒ ෆෝන් නම්බර් එක තමයි යූස් කරන්නේ. ඉතින් ඔයාට ඒ ෆෝන් නම්බර්ස් ෆෝන් බුක් එකේ තියෙන ෆෝන් නම්බර්ස් ෆෝන් එකේ සේව් කරපු ෆෝන් නම්බර්ස් ඔක්කොම මතක තියාගෙන ඉන්න බෑ. සමාවෙන්න. ඒකින්ද ඔයා සරල විදිහට නමක් තියාගන්න. නමුත් ෆෝන් එක එහෙම මතක තියාගෙන කෝල් කරනවා. හරි. ඒ සරල උදාහරණෙත් එක්ක මම ඒක සම්බන්ධ කරන්නම් අපේ මොකද්ද මේ ඩොමේන් එකට කොහොමද ඒක සම්බන්ධ. ඉතින් සාමාන්‍යයෙන් යූසර් කියන්නේ ඔයා මොකක් හරි වෙබ්සයිට් එකක් ගහලා සර්ච් කරාම අපි කියමු google.com. ඉතින් මේක යන්නේ domain name server DNS එකක් through web server එකකට. ඉතින් ඒ කියන්නේ අන්තර්ජාලයේ මේ වෙබ්සයිට්ස් මේ තියෙන හැම වෙබ්සයිට් එකම යම් කිසි වෙබ් සර්වර් එකක තමයි ස්ටෝර් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ඔයාගේ කම්පියුටරේ ඔයා ලස්සන ෆෝල්ඩර්ස් හදාගෙන ડોකියුමන්ට්ස් තියාගෙන ඉන්නවා. ඒ වගේ ඔයා මේ ඇක්සස් කරන හැම වෙබ්සයිට් එකක්ම මේ ලෝකේ කොහේ හරි තැනක මොකක් හරි ෆිසිකල් වෙබ් සර්වර් එකක ස්ටෝර් කරලා තියෙනවා. ෆයිල්ස් and ෆෝල්ඩර්ස් විදියට. ඉතින් ඔයා අන්තර්ජාලයෙන් ඇක්සස් කරන්නේ ඒ විදිහට තමයි. ඉතින් ඔයාලට Google එකේ නිකන් සර්ච් කරොත් බලා ගන්න පුළුවන් Google servers කොහොමද යාලා මේන්ටේන් කරන්නේ Microsoft Amazon servers යාලා කොහොමද මේන්ටේන් කරන්නේ. ඒතරවට බලා ගන්න පුළුවන් කොහොමද එයාලගේ මේ වෙබ් සර්විසස් මේ තියාගන්න කියලා. ඒ වගේම අපි ඉස්සර හොස්ටිං ගැන වෙනම ඉගෙන ගන්නවා. මෙතනදී මේ ස්ටේජ් එකේදී සරලව මම මතක තියාගන්න ඕන දේ තමයි domain name එකක් IP address එකක් විදිහට තමයි වෙබ් සර්වර් එක මතක තියාගන්න කියන එක. ඉතින් ඒ අතරමැදියා එහෙම නැත්නම් ඔයා වෙබ්සයිට් එකේ සර්ච් කරාට පස්සේ ඒක domain name එකකට කන්වර්ට් කරලා අන්තර්ජාලයේ සොයලා ආපහු ඔයා ගාවට ගෙනත් දෙන අතරමැදියා DNS domain name server කියලා අපි අඳුර ගන්නවා. ඉතින් මේ හැම වෙබ්සයිට් එකකටම තියෙනවා IP address එක. උදාහරණයක් විදිහට මම වෙබ්සයිට් එකකට යනවා. මම මගේ පෞද්ගලික පෝර්ට්ෆෝලියෝ එකට යනවා මෙන්න මෙහෙම. දැන් මම මේකට යන්නේ මගේ ඩොමේන් එක සර්ච් කරන. නමුත් මේ ඩොමේන් එකට තියෙනවා IP ඇඩ්‍රස් එක. කොහොමද ඒක බලාගන්නේ? මම IP ඇඩ්‍රස් ෆයිල් site domain lookup නේද? right. හරි. දැන් මම අර විදිහට සර්ච් කරාම මෙයා මට IP addresses ගෙනත් දෙනවා. ඉතින් මේ තමයි මගේ මේ වෙබ්සයිට් එකට අදාළව තියෙන IP address. මේක මේ ෆෝමැට් එකේ තමයි තියෙන්නේ. ඔහොම ඉලක්කම් තුනක් තියෙනවා, තිතක් තියෙනවා, අපව ඉලක්කම් දෙකක් තියෙනවා, තිතක්, ඉලක්කම් තුනක්. අපි මේකට IPv4 ෆෝමැට් එක කියලා කියනවා. මේ විදිහට තමයි අන්තර්ජාලය එකට වෙබ් සර්වර්ස් හැම වෙබ්සයිට් එකක්ම මතක තියාගෙන ඉන්නේ. අපේ විදිහට නෙමෙයි. right.
ඒ තමයි DNS කියන දේ. ඉතින් ඒ ගොඩක් අපිට ඇඩ්වාන්ස් යන්න ඕනේ නැහැ. මොකද මේක බිග්ිනර් ලෙවල් කෝස් එකක් නිසා. හරි දැන් මම එන්නම් මොකද්ද මේ හොස්ටිං කියන්නේ කියලා. හොස්ටිං කියන්නේ සරලව කිව්වොත් වෙබ්සයිට් එකක ෆයිල්ස් ස්ටෝර් කරලා තියෙන ප්ලේස් එක. ඉතින් මේක සර්වර් එකක්. ඉතින් වෙබ් සර්වර් එකක් කියන්නේ අන්තර්ජාලයේ අපේ වෙබ්සයිට්ස් තියන් ඉන්න තැන. උදාහරණයක් විදිහට අපි වෙබ්සයිට් එකක් අපි හදනවා අපේ ලෝකල් කම්පියුටර් එක හොස්ටින් එකක් කරගෙන සර්වර් එක හොස්ටිං සර්වර් එකක් කරගෙන අපි වෙබ්සයිට් එක ඩෙවලොප් කරලා පස්සේ අපිට ඒක අන්තර්ජාලයට මුදා හරින්න ඕන. ඉතින් අන්තර්ජාලයට මුදා හරිද්දී අපි හොඳ හොස්ටිං ප්‍රොවයිඩර් කෙනෙක් තෝරගන්න ඕන. ඒ කියන්නේ එයා තමයි අපේ වෙබ්සයිට් එක ෆයිල්ස් ටික බාර ගන්න. එයා තමයි අන්තර්ජාලයට මේ අපේ වෙබ්සයිට් එක නිරාවරණය කරන්නේ. ඉතින් අපි මෙහෙම හොස්ටිං සර්විස් එකක් තෝරගද්දී බලන්න ඕන කරුණුත් කීපයක් තියෙනවා. උදාහරණ විදිහට ගොඩක් කට්ටිය මිල විතරයි බලන්නේ. අතර මිල ඒකේ තියෙන performance, speed එක, uptime එක, security එක ගොඩක්ම critical වගේ ගොඩක් දේවල් දින බලන්න. උදාහරණයක් විදිහට මම ඔයාලට පෙන්නන්න. එක හොස්ටිං සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් හොස්ටිං මම තව කෙනෙක් පෙන්නන්නම්. මේ ගොඩක් ප්‍රසිද්ධ හොස්ටිං සර්විස් ප්‍රොවයිඩර්ස්ලා. ඉතින් මේ දින අපි අපේ වෙබ්සයිට් එකක් අපි මෙයාලා ගාව තමයි හොස්ට් කරන්නේ. ඉතින් මෙතන මෙයාලා පැහැදිලි යම් කිසි මුදලක් අරන් තමයි මේ සේවාව ලබා දෙන්නේ. ඉතින් මේ වගේ හොස්ටිං අපිට අන්තර්ජාලයේ විවිධ මුදල් වලට ඒ ගුණාත්මක භාවය අනුව වර්ග කරලා අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් එයාලගේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ අපිට පුළුවන් දැන් මෙයාලගේ උදාහරණයක් විදිහට මෙයාලා වෙබ් හොස්ටිං ප්‍රයිසස් ගත්තොත් එයාලා දෙන සර්විසස් මේ තියෙන්නේ. ඒජන්සි හොස්ටිං අයිද වෙබ් හොස්ටිං කාලේ සිලෙක්ට් කරන්න පුළුවන් මට හොස්ටිං එක ගන්නේ මාස 24කට නම් මෙහෙම ප්ලෑන්ස් තියෙනවා. මේ විදිහට දෙනවා මට වෙබ්සයිට්ස් 3ක් හදන්න දෙනවා. මේ ප්ලෑන් එකත් එක්ක මම ගියොත් වෙබ්සයිට් 3ක් හොස්ට් කරන්න පුළුවන්. GB 20ක ස්ටෝරේජ් එකක් තියෙනවා මට වෙබ්සයිට් එක හෝල්ඩ් කරලා තියන්න. මොකද මේ ඔයා හදන වෙබ්සයිට් එක සරලවම තනිකරම ඔයාගේ වෙබ්සයිට් එකේ ෆෝල්ඩ් එකක් විදියටම තමයි තියෙන්නේ. දැන් ඔයා මොකක් හරි පරිගණකයේ වැඩක් කරද්දී ඔයාගේ ෆෝල්ඩ් එකක මොකක් හරි සයිස් එකක් තියෙන්න පුළුවන්. දැන් ඔයා සයිස් එක බලන්න ඔයා ගන්න සමහර රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් කියන පස්සේ ෆෝල්ඩ් එකකට සයිස් එකක් තියෙනවා. සයිස් එකක් තියෙනවා ෆයිල්ස් ගානක් තියෙනවා. ගේම් එකක් ඔයා ගේම් ගහන කෙනෙක් නම් ගේම් එකක් කන්ට්‍රෝල් කරලා තියෙන ෆෝල්ඩ් එකට ගිහින් බලුවහම ඒකේ ෆෝල්ඩර් සයිස් එකක් තියෙනවා. ඇතුලේ තියෙන ෆයිල්ස් ගානක් තියෙනවා. අපිට කම්පියුටර් බලන්න. ඉතින් ඔයාගේ වෙබ්සයිට් එකත් ඒ විදිහනම තමයි. යාත් ෆෝල්ඩර් එකක්. එයාලත් ෆයිල්ස් ගානක් සහ සයිස් එකක් තියෙනවා. ඉතින් අපි මේ සර්විස් එකක් ගත්තාම 2GB වෙනකන් අපිට ස්පේස් එක දෙනවා. මේල් බොක්සස් දෙනවා. මේල් බොක්සස් කියන්නේ අපි අපේ වෙබ්සයිට් එකේ නමින් මේල් බොක්ස් හදන උදාහරණයක් විදිහට අපි කිව්වොත් මම boc.com කියන bbc.com කියන වෙබ්සයිට් එක හදනවා නම් ඒකේ ඔයාලා දාන contact@bbc.com info@bbc.com hello@bbc.com ඒ විදිහට අර මේල් බොක්සස් කියලා එකක් තියෙනවා. ඉතින් ඒක තමයි යාළගේ අර බිස්නස් මේල් එක. ඒක එහෙම මේල් බොක්සස් දෙකක් දෙනවා කියනවා මෙයාලා මේ සර්විස් එකට. ඉතින් ඒ වගේ යාළගේ හැම සර්විස් එකකම ඒ වගේ ඔප්ෂන් දෙනවා. මේ දෙන්නේ ඒ වගේ තව සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්. මෙයාලත් හොස්ටින්ග්ස් දෙනවා. ඉතින් මෙයාලගෙත් වෙනම ප්‍රයිසස් තියෙනවා. ඔයාලා මේ වෙබ්සයිට්ස් වල නිකන් සර්ච් කරලා බලන්න මේක කොහෙත්ම මම මේක මේ හොස්ටිං සර්විස් වලින් ඔයාලා අනාගත වෙබ්සයිට් හදද්දි ගන්න කියලා කියන්නේ නැහැ. මොකද මට ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක එහෙම ප්‍රොමෝට් කිරීමක් මොකුත් නැහැ. මම මේ පොපියුලර් හොස්ටිං ප්‍රොවයිඩර්ස්ලා දෙන්නෙක් තමයි කිව්වේ. මේ විදිහට තව ඕන තරම් ඔයාලට හොස්ටිං ප්‍රොවයිඩර්ස්ලා හොයාගන්න පුළුවන්. නිකන් Google එකේ සර්ච් කරන්න වෙබ් හොස්ටිං කියලා සර්විසස් එනවා ඕන තරම්. ඉතින් මේ ගොඩක් ලීඩින් වගේ ඉන්න කට්ටිය. තව ඉන්නවා බ්ලූ හොස්ට් කියනවා ගොඩක් ඉන්නවා. හරි හොස්ටිං කියන්නේ මෙන්න මේ ඔයා හදන වෙබ්සයිට් එක අපි අන්තර්ජාලයට මුදා හරින. ඉතින් මුදා හරිද්දී අපිට ඒකට තැනක් ඕනේ. අපි ඒකට ස්පේස් එකක් ගන්නවා. ඒ ස්පේස් එක අපි හොස්ටිං කියලා හඳුන්වනවා. ඉතින් ඔයා වෙබ්සයිට් එකක් හදලා අන්තර්ජාලයට පබ්ලිෂ් කරද්දී ඇත්තටම ඔයාට
ඩොමේන් නේම් එකක් බයි කරන්න ඕන අන්තර්ජාලය. ඊට අමතරව හොස්ටින් එකකුත් බයි කරන්න ඕන. මම ඔය කිව්වේ විදියට. මොකද හැම වෙබ්සයිට් එකකම ඩොමේන් එකක් තියෙනවා. ඒක හොස්ට් කරන්න තැනක් ඕන. ඉතින් ඔය මුකුත් නැද කොස්ට් මුකුත් නැතුව අපි ලෝකල් වෙබ්සයිට් එක හදන විදිය තමා අපි මේකෙදි ඉගෙන ගන්න. මොකද වෙබ්සයිට් එක හදන කොටස තමා ක්‍රිටිකල් සහ ඉගෙන ගන්න තියෙන එක. ඒක හදුවාට පස්සේ හොස්ටිං කරගන්න එක ඩොමේන් කොහොමද ගන්න කියන එක බොහොම සරලයි. ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන් හරි ඉක්මනට. ඉතින් හොස්ටිං සර්වර් එකක් කොහොමද වැඩ කරන්නේ කියලා මම මේ සරල විදියට මේ ඉමේජ් එකේ තියෙන්නේ. වෙබ්සයිට් යූසර්ස්ලා අන්තර්ජාලයෙන් වෙබ්සයිට් එකක් සර්ච් කරාට පස්සේ එයා අන්තර්ජාලය ගිහිල්ලා හොයනවා වෙබ් සර්වර් එක IP ඇඩ්‍රස් එක දීලා එයා බලනවා මොන වෙබ් සර්වර් එකේ තියෙන්නේ. ඊට පස්සේ ඒකට අදාළ වෙබ්සයිට් ෆයිල් ටික එයා අරගෙන පෙන්නනවා. ඉතින් ඕක මිලි සෙකන්ඩ්ස් ගානක් ඇතුළත සුපර් ෆාස්ට් වෙනවා. අපි වෙබ්සයිට් එකක් අපි වෙබ්සයිට් එකක් සර්ච් කරලා එන්ටර් කරන පමාණට ටක් ගාලා ලෝඩ් වෙනවා. ඒ වෙලාවේදී යා අන්තර්ජාලයෙන් අහලා IP ඇඩ්‍රස් එක හොයාගෙන අදාළ වෙබ් සර්වර් එකට කමියුනිකේට් කරලා ඒ අදාළ වෙබ්සයිට් ෆයිල් ටික අරගෙන ඔයාට දෙනවා. මේ හැම එකක්ම ඔය වේ ස්පීඩ් එකෙන් ලයිට්නින් ස්පීඩ් එකෙන් වෙනවා. ඉතින් ඒක අපිට දැනෙන්නේ නැහැ.